මම අද ඔයාට ස්ක්‍රන්චීස් ගොතන විදිය තමයි කියලා දෙන්නේ. ඔයා දන්නවා ස්ක්‍රන්චීස් කියන්නේ මොනවද කියලා නේද? ඒ කියන්නේ අපි හෙයා ටයි බෑන්ඩ් එකකට රෙදි වලින් හදලා ඒකට බෑන්ඩ් එකක් දාලා අපි කොණ්ඩෙට දාන වූල් බෑන්ඩ් එකක් කියලා කිව්වොත් හරි. ඉතින් මං හිතනවා අපිට දැන් ගොතන්න දාන්න නිසා අපිට ලස්සනට ගොතන්න පුළුවන් මේ ස්ක්‍රන්චීස්. ඉතින් දැන් අපි ගොතන්න ගමු කොහොමද මේක ගොතන්නේ කියලා බලන්න. මම කියන්නම් ඕන වෙන දේවල්. ඔයා දැකලා තියෙනවා නේද මේ වගේ වූල් බෑන්ඩ් එක. මේ බලන්න. මේ වූල් බෑන්ඩ් දැකලා තියෙනවා නේද? මේ වූල් බෑන්ඩ් එක 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 සයිසස් වලින් තියෙනවා. හරිද? මේ බලන්න. ඒ වගේම මේ බෑන්ඩ් එකක් තියෙනවා. හරිද? ඒක කමන්නේ පාට මොන වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ගොතන්න ඕන වෙන්නේ 3.5 කියන මිලිමීටර හුක් එක. අපි ෆිනිෂ් කරන්න ගන්නවා මේ මිලිමීටර 2 කියන හුක් එක පොඩි එක. ඔයාට මිලිමීටර 2 නැත්තම් මීට වැඩිය පොඩි හුක් එකක් තිබුණා නම් ඒත් කමන්නේ. දෙකම ඕන වෙන්නේ මං කියන්නේ අර අපි ගොතන එක අතරින් මේක දැම්මුතින් අපේ මේ ස්ටිචර්ස් එහෙට මෙහෙට ඇද වෙන හින්දා පොඩි එකක් පාවිච්චි කරන්න කියලා කියන්නේ. මේ කතුර අවශ්‍ය වෙනවා. අද මම ගොතන්න ගන්නේ මේ පාට වූල් තමයි. මේ අරන් තියෙන්නේ වූල් 3 ප්ලයි වූල් එක ගන්න පුළුවන්. ඔයාට මිල්ක් කොටන් එක ගන්න පුළුවන්. මේක මිල්ක් කොටන් එක. දැක්කද? මේක චුට්ටක් මහතයි. තව තියෙනවා වූල් එකක්. ඒක 3 ප්ලයි වුණාට ඒකත් පොඩි මහත ගතියක් තියෙනවා නූල. මං අද පාවිච්චි කරන්නේ මේ පාටවල් දෙක. අපි බලමු දැන් ඉස්සෙල්ලම මේ පාට අරගෙන ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ මේ විදිහට ඇඟිල්ලට ඔතාගෙනවා දන්නවා ඒක හරි. මෙහෙම ස්ලිප් නොට් එක දාන්න දන්නව නේද? අපි මේ ගොතන ඒ වගේ මුල්ම දේවල් තමයි ඒවා. හරි මේ විදිහට ස්ලිප් නොට් එක දාන්න. තාලිවල මේක හුක් එකෙන් පන්නන්න. හරි. පන්නලා මේ වූල් බෑන්ඩ් එක අරගෙන මේ විදිහට ඔහම තියාගෙන අපහසු නෑ. ඔයාට පහසු විදිහකට ඔයා ඒක තියාගන්න. ඒක නිසා ওই විදිහට මේ බෑන්ඩ් එක අතරින් මෙහෙම ගන්න. හරි. අරගෙන මේ විදිහට ඉස්සෙල්ලම මේක පාස් කරගන්න. අපිට පේනවනේ මේ නූල මේ බෑන්ඩ් එකෙත් තියෙනවා මේ ඇතුලේ මෙහෙම කොටසක්. කැරකිලා එකේ ගිහිල්ලා තියෙන සමහරක් ඒ වගේ නැති වෙන්න පුළුවනි මේක මේ විදියට. නැත්තම් එහෙම කමන්නේ. ඔයා මේ නූල මේ විදියට තියාගෙන මේම ඇතුලෙන් මෙහෙම සංගව ගන්න. නැති වුණොතින් ඒක කොහොම තියාගෙන අදිගට මේක ගොතාගෙන යන්න. එතකොට මොකද අපිට මේක කපන්න අවශ්‍ය වෙන්නේ නෑ නූල. හරි. දැන් අපි මේ විදියට තියාගෙන මේ වටේට දාන්නේ මෙහෙම සිංගල් ක්‍රොෂේ. ළඟට මෙහෙම ඔය විදිහට බෑන්ඩ් එකේ මහතට සිංගල් ක්‍රොෂේ දාන්න. හරි. මේ විදිහට බෑන්ඩ් එක කොහොම අල්ල ගන්න දැන්. හරි. ඊට පස්සේ අපිට මේක මෙහෙම කරාම මේ ඔක්කොම මේක ලං වෙනවා. පැහැදිලිද? එනේ බෑන්ඩ් එක පේන්නේ නැති වෙනකම්ම මේකට සිංගල් ක්‍රොෂේ දාගෙන මේ වටේම ඇවිල්ලා මෙතනට වෙනකම් එන්න ඕනේ. දැන් මේ බෑන්ඩ් එක ඔක්කොම මේ ඇතුළේ පිරීලා කියලා පේනවා නේද? මේකට ප්‍රමාණයක් නැහැ. හරි. ගාණක් නැහැ. ඔයා මේ බෑන්ඩ් එක පිරෙන විදියටම කරන්න. ඊට පස්සේ අපි කරන්නේ මේකට මේ විදියට ආයිසරෙන් මේ මෙහෙම අල්ලගෙන මේ අවසන් කරන විදිය මම ඔයාලට පෙන්නන්නේ. හරි. මේ දැන් අපි පළවෙනියට දාපු දැන් මෙතන තියෙනනේ සිංගල් ක්‍රොෂේ එක පළවෙනි එක. ඒකට ওই විදියට ඔහම දැම්මා. මෙහෙම අරගෙන ස්ලිප් ස්ටිච් එකෙන් මෙහෙම එකතු කරනවා. ඊළඟට චේන් 3ක් ගොතනවා. 1යි 2යි 3යි. ඊළඟ තියෙන චේන් එක. මේ තියෙනවා නේද? ඔයාට චේන් එක පේන්නේ නැත්තම් පැහැදිලි නැත්තම් මේම වූල් බෑන්ඩ් එක ඇදලා බලන්න පුළුවන් ඔයාට. හරි. දැන් මේ පේනවනේ චේන් එක මේ. දැක්කද? මෙතනින් ඒ චේන් එකට අපි දාන්න ඕන සිංගල් ක්‍රොෂේ එකක් මේ විදියට. හරි. ඔන්න ඔහොම විදියට ගත්තා. මෙහෙම දැම්මා. ඊට පස්සේ ආයෙසර චේන් 3 ගොතන. 1යි 2යි 3යි. මෙතන අපි දාපු සිංගල් ක්‍රොෂේ එකට ආයෙසර මේ විදියට සිංගල් ක්‍රොෂේ එකක් දාලා මේක එකතු කරනවා. චේන් 3යි චේන් එකට සිංගල් ක්‍රොෂේ එකයි. මේ වටේටම මෙතනට වෙනකම් එන්න ඕනේ. අවසන් වෙනකම්ම මම මෙන්න ගෙතුවා. මෙන්න මේ විදිහ එකක් තමයි එන්නේ දැන් ඔයාලට. චේන් 3යි සිංගල් ක්‍රොෂේ එකයි. මේ අන්තිම එක දැන් මම කරන්නේ එකතු කරන විදිහ තමයි දැන් ඔයාලට කියන්නේ. හරි. චේන් අපි 3න්නේ දැන් ගෙතුවේ. මේකට අන්තිමට ගොතන්නේ චේන් 2යි. පේනවද? චේන් 2ක් ගොතලා අපි මේ විදිහට මේකට දානවා එක ඩබල් ක්‍රොෂේ එකක්. හරි. මේ විදිහට. ඔන්න ඔහම දැම්මා. ওই විදියට ඩබල් ක්‍රොෂේ එකක්. අන්තිම එකට විතරයි ඒක. එතකොට අර අපේ මේ චේන් 3 ප්‍රමාණයට මේක එනවා. දැන් ඔන්න මම පෙන්නන්නේ දෙවනි වටේ. ආයිසර චේන් 3 1යි 2යි 3යි. ওই විදියට ගත්තා. දැන් අර අපි චේන් 3 හදලා මෙතන තියෙන ස්පේස් එක තියෙනව නේද? ඒකට ආයිසර සිංගල් ක්‍රොෂේ එකක් දාන්න. හරිද? මම දැන් මේ පෙන්නුවේ ඔයා මේ එක කලයකකින්ම කරනවා. හරි. ඔයාට තනි කල එකක් පාටක් ඕනනම් කරන්න මේ විදියට තමයි දැන් එතන යන්නේ. දැන් මම මෙතනදී ගොතලා ඉවර වෙලා හරි මේක මෙතනට එකතු කරා ඩබල් ක්‍රොෂේ එකේ. හරි. එකතු කරලා ඉවරලා අපි මේකේ මේ විදියට මේ චේන් එකක් ගොතලා
මෙහෙම චේන් එක මේක කපලා මම දැන් ඊළඟ කලයක තමයි එකතු කරන්න හදන්නේ. හරි. ඔයාට ඕන නම් තනි පාටින් ගොතන්න ඕන නම් ඔයා කෙලින්ම මෙහෙම දිගටම යන්න පුළුවන්. දැන් ඔන්න මම මේ පාට එකතු කරනවා මේකට. ඊළඟ වටේට. එතකොට කරන්නේත් මේ විදියට දානවා ඔයා ස්ලිප් නොට් එක. හරි. මේ විදිහේ ස්ලිප් නොට් දාගෙන ඉවිල්ලා හුක් එක මේ විදියට ගැලෙවුවා. හරි. ගලවලා ඉවර වෙලා දැන් අපි දැන් මෙතනනේ දැන් මුලින්ම දාපු එක හරි. එතනට ආයිත් අපි මේක එකතු කරනවා. මේ විදියට. හරි. මෙහෙම එකතු කරලා ඉවරලා චේන් 3ක් ගොතනවා. 1යි 2යි 3යි. එකතු කරලා ඉවර වෙලා දැන් ඔයා මේක නූලත් මේ නූලත් පොඩ්ඩක් දුරට අල්ලගෙන මේ අපි මේ මෙතන ගන්න නූල තියෙනවනේ ඒකත් පොඩ්ඩක් දුරට අල්ලගෙන යන්න පුළුවන් නම් මෙතන මේ තිබ්බු රතු නූලත් අල්ලගෙන යන්න පුළුවන් නම් හරි. ඔහොම අරගෙන චේන් 3ක් ගොතනවා. දැන් මම එක චේන් එකක් ගෙතුවත් 2යි 3යි. ඊට පස්සේ අපේ මේ ඊළඟ ස්පේස් එකට මේ චේන් 3 ස්පේස් එකට අපි ආයිසරයක් සිංගල් ක්‍රොෂේ එකක් මෙහෙම දානවා. ආයි චේන් 3 1යි 2යි 3යි. මේ නූලත් අල්ලන් යන්න පුළුවන් දුර අල්ලන් යන්න. ඊට පස්සේ අපිට නූල කපලා අහක් කරන්න පුළුවනි. දැන් ඔයා ඒ වටේ ගොතාගෙන ඉන්න ඕන මෙතනට වෙනකම්. හරි. මෙතනට වෙනකම්ම ගොතාගෙන ඉන්න ඕන. ඊට දැන් ඔන්න අපි අන්තිම වෙනකම් ආවා. හරි. ඇවිල්ලා දැන් තියෙන්නේ අන්තිම වටේ මම මේ කරන්නේ 1යි 2යි ආයිසරයක් එතනදී අන්තිමට දාන්නේ 2ක් ගොතලා මේ මෙතන තියෙන එකට ඩබල් ක්‍රොෂේ එකක්. මුලින්ම අපි කරේ ඒ විදියට. දැන් මම මේ පාටින්මයි යන්නේ. දැන් ඔයාට මේ පාටවල් මාරු කරන්න ඕන නම් ඔයා දැන් මෙතනදී නූල කපලා ආයිසරෙන් මෙතනින් පටන් අරගෙන මේකට චේන් 3 ගොතලා ආයි සිංගල් ක්‍රොෂේ දාන්න පුළුවන්. මම දැන් මේ පාටින්ම කරන හින්දා මේකෙන්ම ගොතනවා 1යි 2යි 3යි. ඊට පස්සේ මෙතනට. දැන් අපේ මේ ස්පේසස් වලට තමයි දැන් මේ චේන් 3 ස්පේස් එකට තමයි දාන්නේ. චේන් 3කට මෙහෙම දානවා අපි සිංගල් ක්‍රොෂේ එක. ආයිසරයක් ඔන්න චේන් 3ක් ගොතනවා. හරි. 1යි 2යි 3යි. ආයිසරෙන් මේ ස්පේස් එකට ආයිත් මේ විදියට දානවා. චේන් 3යි සිංගල් ක්‍රොෂේ එකයි ස්පේස් එකට. ඒ විදියට දැන් මේ දිගටම මෙතනට වෙනකම්ම ආයිත් දාගෙන ඉන්න ඕන. දැන් ඔන්න අපි අන්තිම වෙනකම්ම මේ ගෙතුවා. හරි. ගොතලා ඉවරලා දැන් මෙතනදී අපි මේක එහා අනිත් එකට දැන් මේ අපේ ඊළඟ තියෙන ස්පේස් එකට මේ විදියට ස්ලිප් ස්ටිච් එකක් දාලා මේක එකතු කරනවා. අවසන් කරන විදිය. හරි. ඊට පස්සේ එක චේන් එකක් දාලා අපි මේ විදියට මේ යාන් එක කපනවා. මේක දැන් ඔයාට හිතෙනවා මේ ස්ක්‍රන්ච් එක දැන් ඔයාට මේක පල්ල මදි කියලා ඔයාට මේ විදියෙම පේලි තව යන්න පුළුවනි. ඒ විදියටම තමයි ඔයාට පාට ලස්සනට මාරු කරගෙනත් යන්න පුළුවනි. ඊට පස්සේ ඔයාට තියෙන්නේ දැන් අර මං වෙන්ද පෙන්නනවා වගේ නූල් කෑලි ඉතුරු වෙලා තියෙනවා නම් මෙතන දැන් අපි සමහරක් නූල් මේ විදියට ගැට ගහන්න පුළුවන්. ගැට ගහන්න පුළුවන්. නැත්නම් අර මම කියලා දීලා තියෙන විදියට අර මේ පොඩි හුක් එක අරගෙන මේ විදියට දාලා මේක මේ පැත්තෙන් අරගෙන ඕක චුට්ටක් දුරහොම ගෙනිහිල්ලා මේ නූල් කපලා දාන්න පුළුවනි. ඒ විදියට ඔයාට මේ ලස්සන පාට වලින් මේ ස්ක්‍රන්චීස් ගොතා ගන්න පුළුවනි. මේ ස්ක්‍රන්චි එක ඉවරයි වැඩ. හරි. ඔයා බලන්නකො මේක ලස්සනයි හරියට ගොතලා. මේ තියෙන්නේ මම දැන් මේ තව ලස්සන පාටවල් ඒවා කරලා තියෙනවා. මේක කරලා තියෙන්නේ මම මේ වගේ ෂේඩඩ් නූලේ. දැක්ක නේද? ඔයා දැකලා තියෙනවා මේ වගේ මේ වූල් එකෙත් තියෙනවා මේ වගේ ෂේඩඩ් නූල්. හරි. ඒ විදියට අරගෙන මේ ෂේඩඩ් නූල් වලින් ගොතන්න පුළුවන්. ඒකට මැච් වෙන පාට දාන්න පුළුවනි. මේ ඔක්කොම මේ ලස්සන පාටවල් වලින් මේ ස්ක්‍රන්චීස් කරලා තියෙනවා. ඉතින් ඔයාට මේ විදියට ලස්සනට මේවා ගොතලා ගන්න පුළුවන්. ඔයාට කැමති පාටකින් ලස්සනට හදලා ගන්න පුළුවන්. දැන් දැක්ක නේද ඔයා මම මේ ස්ක්‍රන්චි කරපු විදිය හරි ලේසි නේද මේ කරන විදිය. ඉතින් මම මේ ඇත්තටම කියලා දුන්නේ ගොඩාක්ම ලේසි විදියට කරන එකක්. හරි. මේකේ තියෙනවා තව ලස්සන විදියේ ලස්සන ඩිසයින්ස් දාලා ගොතන්න පුළුවන් ඒවා. හරි. මම ඉදිරියේ වීඩියෝස් වලින් මම ඔයාලට ඒගොල්ලන්ට කියලා දෙන්නම් ඒවත්. ඒ වගේම තමයි දැන් ඔයාට මම කරන දේක මොකක් හරි ඔයාට අපහැදිලි තැන් තියෙනවා නම් මොන හරි දෙයක් ඔයා කමෙන්ට් කරලා අහන්න. ඒ වගේම ඔයාට මොන හරි අදහසක් තියෙනවා නම් මේවා මට කරන්න උගන්වන්න එහෙම කියලා ඒ දේවලුත් ඉල්ලන්න. මම ඒ හැම දෙයකටම ඔයාට උත්තර දෙන්නම්. අපි ඒවා ඉදිරියේදී ලස්සනට කරමු. මම හිතනවා ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ආස වෙයි මේවා ගොතන්න. අපේ චූටි දූලා එහෙම හරි ආසයි මේවා ගොතන්න. ඉතින් ඒක නිසා මේවා ගොතලා ලස්සනට හැඩ බලන්න.